The doors on the left side will open. හෙලෝ ආය උසයිමස් අදන ඇත්තර මුදේ තමා ඔයාලා බලන්ඩරි කොහෙද මම මේ දුවන්නේ කියලා මේ පොඩ්ඩ ට්‍රේන් එකට පරක් කරලා තිබ්බ ඒකයි දුවගෙන ආවේ දැන් මම මේ ඉන්නේ අපේ සිටි එකේ නෙමෙයි වෙන සිටි එකක අද මේ යන්නේ ඔයාලට ඔයාලට විතරනේ මටත් මේ ජපානයේ මේ යුනිවර්සිටි එකක් කොහොමද කියලා බලන්න මේ යුනිවර්සිටි එක තියෙනවා මේ පොඩි ඕපන් කැම්පස් සෙෂන් එකක් එක්ක මේ ඔමත්සුරියක් කියන්නේ ෆෙස්ටිවල් එක මොන හරි ඇති එක එක අයිටම්ස් තියෙන එහෙම මොකක් හරි ඉස්කෝලෙන් තමයි මේ අපිට කැමති නම් එන්න කියලා කිව්වේ පොඩ්ඩක් යනවා බලන්න මම දැකලා නැහැ දයිගකු එකක් කොහොමද කියලා දයිගකු කියන්නේ යුනිවර්සිටි එකක් කොහොමද කියලා ජපානයේ මේ අපි දයිගකු යන්න ඉන්නේ බලමුකෝ මේ ඒකත් බලා ගන්නත් එක්ක තමයි යන්නේ මේ මොකද අපේ කෙන්න එකේ තියෙනවා මේ මොනවද දයිගකු දෙකක් ප්‍රධාන මම දන්න දෙකක් තියෙනවා දැන් මේ එකක් තියෙනවා මොනසුකුරි දැන් මම යන්නේ මොනසුකුරි කියන දයිගකු එකට තව සයිතම දයිගකු කියලා එකකුත් තියෙනවා මේ මොනසුකුරි කියන දයිගකු එකේ ප්‍රධාන වශයෙන් තියෙන එක එක මොනසුකුරි කියන නම බලන මොනසුකුරි මස් ඒ කියන්නේ එක එක දේවල් හදනවා බිල්ඩ් කරන බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන්ස් අනම්මනම් ඒ වගේ දේවල් තමයි තියෙනවා එක එක ටෙක්නොලොජිස් මොනවා මෙකැනිකල් ඉංජිනියරින් ඒ වගේ මේ දේවල් තමයි තියෙනවා කිව්වේ මේ දයිගකු එකේ මේ ඒක එහෙමයි ඒකට සම්බන්ධ යාලය මොනවා හරි ඇති නිකන් අද මොකක් හරි උත්සවයක ඔමත්සුරියක් කියලා තමයි කිව්වේ මේ ඒක බලන්න තමයි යන්නේ. තව සයිතම මේ යුනිවර්සිටි එකේ ඊට වැඩි කෝසස් ප්‍රමාණයක් තියෙනවා. මම හරියටම තාම බලලා නැහැ. අපිට තව මේ තියෙනවනේ අවුරුද්දක් නිහඬුවක් ඉවර කරලා යන්න. ඒනකොට දැන් ලබන අවුරුද්දේ ඉඳන් අපි ඕපන් කැම්පස් එක කියන්නේ දැන් ඔය සෙම්මොන් යන කට්ටිය සෙම්මොන් හොයන්න පටන් ගන්න. ඒ වගේ දයිගකු හොයන්නත් පටන් ගන්න ඕනේ. පොඩ්ඩක් බලමුකෝ අද යුනිවර්සිටි සීන් එක මොකද වෙන්නේ කියලා. මේ මාත් හරියට දන්නේ නැහැ. ඒක බලා ගන්නත් එක්ක තමයි යන්නේ. අද නම් පොඩ්ඩක් මේ වැස්සත් වගේ හැබැයි සීතල පොඩ්ඩක් සාපේක්ෂව අඩුයි ලොකුවට සීතල නැහැ මේ දැන් මේ ස්ටේෂන් එකේ බහලා කිලෝමීටර් කියලා පයින් යන්න තියෙනවා 10ට එතන ඉන්න තියෙන්නේ මම 9 වෙද්දී ආවා කලින් මම හිතුවේ ට්‍රේන් එක එච්චර කලින් එයි කියලා මම මේ මැප් එක බැලුවෙත් නැහැ ලොකුවට එකේ නම බැලුවා විතරයි බලද්දි මේ විනාඩි 15ක විතර දුර තිබ්බේ ට්‍රේන් එකේ දැන් 9 අමාර 10 වෙද්දී ඉන්නවනේ තව කිලෝමීටර් එකමාරක් විතර තියෙන්නේ පයින් යනවා මේ ටිකම යංකෝ එන හරි මේ නොදන්න කට්ටියට දැනගන්න කියන්නේ දැන් අපි ස්ටුඩන්ට් වීසා එකෙන් ආපුවම ජපානට අපි අවුරුදු දෙකක් ඔයාලා එන ඉන්ටේක් එක අනුව කොහොමද එකමාරක් දෙයක් අපි නිහොංගෝ ගක්කෝ ජපනිස් ලැන්ග්වේජ් ස්කූල් එකේ ඉන්නවනේ ඊට පස්සේ අපි හැමෝම යන්න ඕන එක්ක සෙම්මොන් ගක්කෝ නැත්නම් දයිගකු සෙම්මොන් ගක්කෝ කියන්නේ මේ ටෙක්නිකල් කොලෙජ් එකේ ලංකාවේ ටෙක් යනවා කියන්නේ අන්න ඒ වගේ ඒකට දයිගකු කියන්නේ මේ යුනිවර්සිටි යුනිවර්සිටි කියන්නේ ලංකාවේ යුනිවර්සිටි එකේ ඩිග්‍රියක් ගන්න යන්න පුළුවන් ඒක අවුරුදු 4ක් 5ක් දෙන්න පුළුවන් සෙම්මොන් ගක්කෝ අවුරුදු 2 3 4 එහෙම තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ යුනිවර්සිටි එක. යුනිවර්සිටි එක පෙන්වන්න පුළුවන් වේද කියලාවත් මම දන්නේ නැහැ. නමුත් ඔමත්සුරියක් තියෙනවා ඉතින් ගිහිල්ලා බලමු අපිනේ. টොප් බඩුවක් එයිද? බලන්න මේ ටවුන් එකේ එහෙම ලොකුවට සෙනගකුත් නැහැ. සුපිරිය මේ. එහෙම ලොකුවට කවුරුවත් නැහැ ඉතින් පේන්න. ඔමත්සුරියක් තියනවද නැද්ද දන්නේ නැහැ. තව ඉතින් දුර තියනවා කිලෝමීටරයක් විතර. දැන් මේ ඕපන් කැම්පස් වලට යන එකේ වාසිය තමයි අපිට ඔය ගිහිල්ලා එක එක සෙට්සු මේ එතකොට එයාලගේ ඔය ඉන්ට්‍රොඩක්ෂන් තියෙන සෙෂන් වලට ගිහිල්ලා නම එහෙම දීලා තිබ්බහම අපි පස්සේ කාලෙක අපිට දයිගකුවක් හරි මේ සෙම්මොන් ගක්කුවක් ඒ යන ඉන්ස්ටිටියුට් එකක් හොයන්න වෙද්දී අපිට මේ වැඩිපුර පොයින්ට්ස් හම්බ වෙනවා මොකද අපි කලිනුත් ඒ කැම්පස් එක ගැන සෙම්මොන් ගක්කුව ගැන උනන්දුවෙන් ඉඳලා තියෙනවා අපි මේකේ ඕපන් කැම්පස් ආවා එක එක උත්සව වලට ආවා මේ මෙහෙමයි කියලා අපිට පෙන්වන්න පුළුවන් ඒකත් ඉතින් මේ ස්පෙෂල් මේ chance එකක් ඒකින්ද ඉතින් මේ වගේ දේවල් වලට අපි වෙලාවක් තියනවා නම් ඉතින් වෙලාවක් තියනවා කියන්නේ අනිවාර්යෙන් තමන් කැමති සෙම්මොන් එකක් දයිගකු ලිස්ට් එකක් තියෙනවනේ එහෙම හදා ගන්න ඕනේ ඒක හදාගෙන අපි ඉතින් මේ තියෙන වෙලාවට යන්න ඕනේ ඉස්කෝලෙන් කියනවා මෙහෙම තියෙනවා තැන්වල කියලා අපිටත් ඉන්ටර්නෙට් එකෙන් හොයාගෙන යන්න පුළුවන් මේ එහෙම ගිහින් ඒ පැත්ත පොඩ්ඩක් හදාලා බැලන්ස් කරලා තියාගන්න ඕනේ ඒක තමයි මේ කරන්නේ. ඉස්කෝලෙන් අපිට මේ කොලයක් දුන්නා එතෙන් දෙන්න ඕන විදිහයි ඒ ෂෙඩියුල් එකයි දැන් 10ට වැඩේ පටන් ගන්න ලොකු වෙලාවක් නැහැ මේ 12යි කාලේ ඉවර වෙනවා. මේ මෙදින ඉන්ස්ටිටියුට් ඔෆ් වොකේෂනල් ටෙක්නොලොජි මොනසුකුරි දයිගකු. දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙයි තනියමද යන්නේ කියලා මං මේ දැන් අපේ ලන්ඩන් ස්කූල් එකේ අපේ බැච් එකේ ඉන්නවා ළමයි 200ක් විතර. ඒ කියන්නේ එක එක රටවලත් එක්ක ලංකාවෙත් ළමයි 20ක් විතර ඇති. කවුරුත් ඉතින් මේ යන්නේ නැහැ මේ වගේ ඒවාට. දැන් ලංකාවේ ළමයිට යන්නේ අපේ ඉස්කෝලෙන් මම විතරයි. මේ
අනිත් කට්ටිය චයිනීස් දුවද යාලත් කොහෙද දන්නේ නැහැ මම කිව්වා මම හිතරි දෙ එන්නම් එතෙන්ද කියලා සමහර විට අපිට එතෙන්දි හම්බෙයි ඒ ඉතින් අඳුරන්නේ නැහනේ මේ මොකද එකම පන්තියේ නෙවෙයි 200ම ඉන්නේ අපේ පන්තියෙන් මං විතරයි යන්නේ මේ ලංකාවේ කට්ටිය දෛගකු ගිහිල්ලා මේ සෙම්මොන් ගක්කෝ යන්න තියෙන මේ මොකද්ද කියන්නේ ප්‍රවණතාවය අඩුයිනේ ඒ කියන්නේ හැමෝම බලන්න ඉක්මනට නිහඬ ගක්කෝ ඉවර කරලා සෙම්මොන් ගක්කෝ එක්කට ගිහිල්ලා ඊට පස්සේ මේ ජොබ් එකකට පහින්න මේ ඒ වුණාට අර හරියට අර පුළුවන් අපේ අය මේ මොනවාද නිහඬ ගක්කෝ එකනුත් පැල්ලා සෙම්මොනුත් පැල්ලා කෙලින්ම ජොබ් වලටත් යයි මේ එනකට මම නම් කියන්නේ පොඩ්ඩක් මෙහෙම හම්බ කරන්නත් ඕන පොඩ්ඩක් අර ඉගෙනගෙන ජපානයේ සෙටල් වෙන්න වගේ අයිඩියා එකක් තියෙනවා නම් ඉතින් මේ පොඩ්ඩක් ඉගෙන ගන්න පැත්තට බරවනද දැන් මාත් මේ දෛගකු යයිමද කියන්නත් බෑ මොන ඉස්සරහට වෙයිද දන්නේ නැහැ ඒනකට මගේ අයිඩියා එක තියෙන තැනට දෛගකු යන්න හරි සෙම්මොන් එකක් උන හොඳ සෙම්මොන් තියෙනවා ඒවට ගිහිල්ලා මේ පොඩ්ඩක් අර ඉගෙන ගන්න පැත්තට බර අඩුයි මේ ලංකාවේ ඉතින් වෙන රටවල් වලත් ඉන්නවා ඔය ආසියාවේ ඒ කියන්නේ අපේ වගේම බංග්ලාදේශ වියට්නාම් ඔය ඉන්න අයත් එහෙම තමයි ඉතින් මේ කොහමරි මේ මට දැන් එක්ස්පීරියන්ස් එකක් නැහැ නේ ඉතින් යුනිවර්සිටි එක මොකද්ද වෙන්නේ කියලා ඒක පොඩ්ඩක් බලා ගන්නයි යන්නේ ඉතින් අද නිවාඩු දවසේ ගෙදරට රයින්නට වැඩිය මෙහෙම හරියන්නේ හොඳයි මේ තනියම යන් ගිහින් බලන්න අපේ ඉස්කෝලේ සෙන්සර්ලා නම් එන්නේ නැති වෙයි අපේ ළමයි ටිකේයි මේ පොඩ්ඩක් ගිහින් බලමු මොකද්ද තියෙන්නේ කියලා ලොකු දෙයක් තියෙනවද දන්නේ නැහැ ඉතින් 12ට ඉවරයිත් එක්කනේ දැන් වැස්සකුත් එන්න ඉක්මනට මම තැනට යන්නම් උඹලින් බලන්න මේ සිටි එකේ මේ ගොඩක් කුඹුරු තමයි තියෙන්නේ වටේටම කුඹුරු තියෙන්නේ මම දැන් මේ මැප් එකෙත් බැලුවා දෛගකු එක පැත්තෙත් සෑහෙන මේ කුඹුරු එහෙම තමයි තියෙන්නේ টොප් ඉතින් මිනිස්සුත් ගොඩක් අඩුයි මේ පැත්තේ ටෝකියෝ වලට කිට්ටු වුණාට මේ සුපිරිය නිස්කලංක පරිසරයක් තියෙන එල්ලකිරි පොඩ්ඩක් වැස්ස එනවා ඒක තමයි දැන් කේස් එක කුඩයක්වත් මුත් ගෙන ආන ඒකින් දුවගෙන යනවා පොඩ්ඩක් උදේ පාන්දර පොඩ්ඩක් මනුස්සයෙක්ට වෙන්න හොඳ නැති වැඩක් වුණා මම මේ වීඩියෝ එකේ කියවගේ ගිහිල්ලා තියෙන මැප් එකේ අනිත් පැත්තට මම මේ නැවිගේෂන් දැම්මේ නැහැ දැන් මේ කඩින් කඩ මොකද මේ ෆෝන් එක මේ වීඩියෝ කර කර යන හින්දා මේ මම බලන එන්නෙන් වෙලාව වැඩි වෙනවා ඒ කියන්නේ කිලෝමීටර් ගණනක් වැඩි වෙනවා වෙලාවත් වැඩි වෙනවා බලද්දී අර මගේ මේ ෆෝන් එකේ කම්පාස් එකේ පොඩි අවුලක් තියෙනවා කැලිබ්‍රේට් කරන්න මම අනිත් පැත්තට ගිහින් තියෙන මෙච්චර වෙලා කිලෝමීටර් දෙකක් විතර අනිත් පැත්තට කතා කර කර ඔයාලත් එක්ක මේ ඔයාලත් එක්ක වීඩියෝ එක කර කර ගිහිල්ලා තියෙනවා මොඩ දැන් ඉතින් එතෙන්ට යද්දි 10යි 5 වෙනවා කියලා තියෙනවා වැස්සකුත් වෙනවා හෙනේකුත් එයිද දන්නේ නැහැ දැන් කොහෙන් හරි අයියෝ කැප්ප වැඩ වෙන්නේ නැහැ සී මං වගේ මිනිහෙක්ටත් මැප් එකේ ෆෝන් එක වගේ වුණාට ඔයක තමයි වීඩියෝ කරන්න ගිහලා මැරුණත් ඔච්චර තමයි මොකේකට හරි වාහනයකටත් ඇතුළේ හරි ඉක්මනට යන්කෝ අයියෝ සී චික් නෙවෙයි බලමු දුවගෙන යනවා එතකොට 10 වෙද්දිවත් අඩුම ගියා කියන්නේ 10ට පටන් ගන්න මේ පැත්තෙන් තමයි මම දැන් කලින් අර ටොක්ස් දීදී පොර ටොක්ස් දීදී ගියේ දැන් හරිනේ අයියෝ මල්ලක් කෙලියයි ඔක්තෝබර් 25යි අයියෝ දැන්වත් මම මේ මැප් එක බලාගෙන යන්නම් පොඩ්ඩක් ඉක්මනට ඒ ලං වෙලා ගන්න ඉතින් දැන් මේ ආයෙත් ගියෝ පාරමයි මේ යන්නේ තාම ආයෙ ස්ටේෂන් එකත් පහු කරගෙන අනිත් පැත්තට යන්න ඕනේ ස්ටේෂන් එක මේක නම් ඉතින් සුපිරි ගමක් කෑ මේ බලන්නකො සීයලා වගා කර ඉන්න මේ ඔක්කොම ගෙවල් තියෙන අපාර්ට්මන්ට් නෙවෙයි තියෙන්නේ ඒ කියන්නේ මේ පැත්තේ හොඟක් කොහෙම නැතුව ඇති ලොකුවට හරි මේ සිටි එකකුත් ලොකුවට සිටි එකක් කියලා ඉතින් ස්ටේෂන් එක වටේට පොඩ්ඩක් තියෙනවා විතරයි මේ ඔක්කොම ගෙවල් තියෙන්නේ මරුවේ මිනිස්සු අඩුයි මේ බලන්න පාරවල් තනි කෙලින් තියෙන්නේ දුක හිතනවානේ මේ කලින් ගියානේ මේ බලන්න මේ අස්සවන්න මේ පළතුරු හැදිලා මේ දොඩන් දුකද මේ වරුනේ ලංකාවේ හැම පාරට වැටලා තිබ්බනම් එහෙම අතුත් නැහැ හරි තවත් ඉතින් පොරටෝක් දෙනවා යමන් ඉක්මනට යන්න හරි වෙලාව 10යි එකට අඩු කරගත්තා මම මේ දුවන ගමන් ඉන්නේ මම ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නම් දැන් මේ වෙලාවේ ගත්තා මම මේ 9:00යිද කොහෙද වෙලාව තව දුවුවොත් එහෙම මොක 9:55ට විතරයි මේ අඩු කරගත්තා එහෙම දුවන්නත් බෑ මේ ජැකට් එක දාන පෙන්ගුයින් කෙනෙක් වගේ ඉන්න පොඩ්ඩක් දැන් නම් ආයෙ ළඟ හරියට ගිහිල්ලා මේ වීඩියෝ එක ඔන් කරන්න වෙන විශේෂ දෙයක් පේන්න තිබ්බොත් පේන්න හම්බි මල්ලක් කෙලියයි 9:37යි වෙලාව මේ දැන් තමයි මම ස්ටේෂන් එක කිට්ටුවට ආවේ මේ අයියෝ දැන් තමයි අන්න ස්ටේෂන් එක මේ මන් දන්නේ අප්පා දැන් මෙතන ඉඳන් මෙතන ඉඳන් තමයි විනාඩි 20ක් 25ක් තියෙන ස්ටේෂන් එක මෙතනින් තමයි විනාඩි 20ක් 25ක් යන්න තියෙනවා කිව්වේ දැන් 40යි වෙලාව දුවන්න තමයි වෙන්නේ
මේ බස් එකක් නම් තියෙනවා අම්මට උඩු බස් එක ගියානේ සී මේ බස් එක නම් දයිකකුවේ ගාවට අයියා සී පෙන්නත් ගිය බස් එක ගියානේ ආයෙ බස් එකක් නැද්ද එනම් බස් එකක් නැද්ද කොහෙද අයියෝ කවන්න පයින් ලැක්කෙලියයි අර තියෙන ස්ටේෂන් එක අයියෝ මම මේ ගමක් කිව්වට ගමක් නෙවෙයි දැන් තමයි මම ටවුන් එක පැත්තට යන්නේ මම ඔච්චර වෙලා කිලෝමීටර් දෙකක් කර ගම ඇතුළට ගිහිල්ලා තියෙන්නේ අයියෝ මන් දන්නේ මේක ජපන් ගමක් කියා මම තියෙන්නේ ටවුන් එක තව 20ට තියෙනවා ඉන්න යන් හරි මම විනාඩි 56ට අඩු කරගත්ත වෙලාව දැන් අවුල නැහැ විනාඩි 5කට කලින් යන්න පුළුවන් තව මීටර 800ක් දෙන්න තියෙන්නේ SSA දාන්නකෝ මේ මම මේ බෝඩ් කොහමද කටක් කරලා කියන්නේ ඉතින් මේ පරක්කු මේ මෙතන වටේ ගිහිල්ලා මේවා වුණේ කියලාට මම මේ පරක්කු වල හැරිලා ආවේනේ දැන් ආවේ දයිකකුවේ කෙවුන් දන්නවනම් මම මේ දයිකකුවට එන්න ඇවිල්ලා ගම් අස්සේ හැමදාම රවුම් ගහුවා කියලා මේ කාටවත් කියන්න බෑ ලැජ්ජායි බෑ යන්කෝ දැන් එළකිරි දැන් පොඩ්ඩ ඇඟට හුස්ම ටිකක් ඇවිල්ලා තියෙනවා හරි මේ මං ආවා ඇවිල්ලා තියෙන්නේ දයිකකුවේ පස්ස පැත්තේ දැන් ඉස්සරහ පැත්තට යන්න ඕනේ මේ දයිකකුවක මැද්දෙන් යන්නේ අම්මෝ 53යි වෙලාව කොහොම හරි යද්දා හරි ගිහින් බලමු ඉස්සරහට හරි මට ඈතින් දිස් වෙනවා හට් ගහලා නම් තියෙනවා සද්ද එහෙමත් ඇහෙන්නේ ගිහින් බලන්නම්කෝ දැන් බලන්න ඕනේ මොකක්ද කරන්නේ කියලා දන්නේත් නැහැ මල කෙලියක් වෙයිද දන්නේ අම්මට උඩේ මෙතන තියෙනවා හරි ඇවිල්ලා තියෙන්නේ මේ තියෙන්නේ කො ඉස්සරහනේ දයිකකුගේ එළියට මම බලන්නේ අතුරට යන්නේ ඔයගොල්ලෝ එළියේ හරි උත්සවේ හරි කොහෙන්ද යන්නේ අතුරට යන්නේ මේ තියෙන මොනෝසුකුරි දයිකකු කංජි දෙක තියෙනවා ලංකාවේ එකක් නැද්ද දන්නේ හොයාගන්න බල්ලෙක්වත් නෑ ලංකාවේ බල්ලෝ නෑනේ කොහොමද හිටින්නේ ඇතුල් වීමක් තමයි දැන් මම මේ හොයන්නේ අපෝ නැත්තම් එළිය මේක කරක් ගහලා වැඩක් හරි මං ඇතුළකට එන දැනන්න හොයාගත්තා බලමු මොකක්ද කියලා ප්ලේස් එක පොඩ්ඩක් ඉන්නවා මම මේ කොලේ පෙන්නලා ඇහුවා මේක නෙමෙයි ප්ලේස් එක මල්ල දක්නේ වෙන්නේ අයියෝ පොඩ්ඩක් ඉන්න බලන්න තව කොහෙට හරි රවුම් ගහලා මේ පැත්තේද බලමු කොහොම හරි අද හොයාගන්නවා මම යකෝ ෆුඩ් ෆෙස්ටිවල් එකකට ආවා වගේ මේකේ තියෙනවා මේ කොලේ in front of the මොනසුකුරි දයිකකු කියලා මේ ෆොටෝ එකක් ගහනවා කියලා මං හිතන්නේ in front එකේ අර බෝඩ් එකේ තියෙන තැන හිටියනම් හරිනේ මම මේ අස්සකට ඉංගලා කොහේ ඉන්නවද ඉස්සරහිට නම් මොකෙක් හරි එයිනේ ෆොටෝ ගහන්න එතකොට බලමු අහලානේ ඒ වන්ද ඉන්න බලන්න හරි අපේ සෙන්සලා ඉන්නවා එල්ලකිරි අපේ පිනා ඉන්නවා පොඩ්ඩයි පිනෝ පොඩ්ඩයි ඉන්නෝ ගොසයිමාස් මෙන්න මේ කොළ කෑලියගේ හම්බුණා පොත් වගේ කොයි බලමුකෝ දැන් අවුලන්න දැන් ඉස්කෝලේ සෙට් එකේ ඉන්නවා අපි දැන් මේ ෆොටෝ එක ගන්න යන්නේ මේ ලංකාවේ වුණා මේකේ පොඩ්ඩයි ඉන්නේ සෙන්පයි කෙනෙක් දැන් හම්බුණා අපේ මේ නිහුවකක ඉඳන් ආපු සෙන්පයි කෙනෙක් ඉන්නවා එයා දාව දැන් මෙතෙන්ට අපේ කට්ටිය ඔය මෙහෙ බලන්න එක්ක යනවා කියලා දැන් දයිකකුවක ඇතුළට යන්න ඕනේ කට්ටියත් එක්ක බලමු මෙතන මේ ෆෙයා එකක් වගේ තියෙනවා ෆුඩ් ෆෙස්ටිවල් එළිය දැන් ඇතුළේ වැඩවලට යන් කියන්නේ මේ යන ගම අර මියුසිකල් ෂෝ එකක් තියෙනවා එළගිරිය මම පේනවා ඒකට යන්නේ නැද්ද දන්නේ බලමු තනියම හරි යනවා එමුこれ？そうです。これいくらすなんです？やったんです。
でもうコンクリート入ってるわけ。まだ入ってる。あ、これから。そうコンクリートの中に。で建物のベース。මේ කොන්ක්‍රීට් දාලා අර ලංකාවේ තියෙන මොනවද අර පළවෙනි මේවා ගහලා මොනවද අර කණු වලට එහෙම කොන්ක්‍රීට් දාන්නේ මැදට අර මේ කම්බි දාලා ඒක මේ බේස් එක ෆවුන්ඩේෂන් එක. මෙතන ඉන්න කදන්නෙත් නැහැනේ මේ මොනවද කියලා ECPC දේවල් පලංචි ගහලා මේ 入ったるね。で綺麗にするんだけど、このままね。このこのままでこのままでもこのままのこのままの日本工業風このままでも日本の建築っていうかね、日本の部屋は මෙහෙම මේ අර මේකක් ගහන්න මේ විදිලා තියෙන දුක බලන්න ඔලී ගහලා ඒක වටේට මේ මොනවද බටක් දාලා ලංකාවේ නම් ඕවා නැහැනේ පොඩි අර වැටේට කෝට්ටක් තියලා කරන එකනේ කරන්නේ.炭素で作った強化プラスチックなんですよ。いつも使ってる鉄の方。はいでこっちが、このシートを樹脂で固めるとこうなるんですよ。東京でちょっと寿命を伸ばすために今ちょっと目がつけられてる技術。これだとこれと違いますねでも強さ同じこうちょっと青く見えると思うんですけど、はいこっちが使われてるんです。このすだれのシートもありまして、これを樹脂で丸めて固めたんですけど、 4年生はい。結構なんかお年いってるやろ。ね、そう。あ、同じです。4年生。はい、4年生です。建築家の交換してくるんじゃないですか。 පාලම් හදන හැටි මේ でそこにまあ場合によってはこういうものも入らないかという。うちの場合は、木魚自体が腐らないようにしたりとか、木のね。はい。 අතන මේ මෙයාලගේ මේ පාලම් හදන ටෙක්නොලොජි තමයි පෙන්වන්නේ අර මෙහි අර භූමිකම්පාවකට නම්මනම් වලට ඔරොත්තු දෙන්න මේ යක්කඩ ලී යාල අලුතෙන් ඔය මැටීරියල්ස් හොයන්න තියෙනවා. ඒවා මේ ගැන තමයි කියන්නේ ලී වලින් හදද්දිත් එහෙම අර වතුර යන්නේ නැතුව දිරන්නේ නැති වෙන්න හදන්න ටෙක්නොලොජි ජපාන් ටෙක්නොලොජි මට මේ කියන ඔක්කොම තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙනවා ඔළුව වනනවා ඔයාලත් වනන්න. අපි එක්කන් යනවා දැන් පෙන්වන්න මේ අර ලී වලින් හදන ඒවටත් කොහොමද ඒව කරන්නේ කියලා මොනවා හරි එකම එකක් පෙන්වන්න තමයි යන්නේ. මගේ නම්බුව කන්නේ බෑ තේරුන්නද ඔළුව වනන්න ඕන. හරි. මෙහෙම කළා හයි හයි තෝනේ තෝදෙන්නේ කියලා එහෙම පොඩ්ඩක්. තියෙන 当てたり穴が開いてるところは、樹脂これを塗り固めるときに使う樹脂のみで固めたりしてますね。 それでじゃあ දැන් අපිට අර මේ පාලම් ගැන කියලා දුන්නේ අවුරුදු 22යි හරිද? ෆයිනල් ඉයර් එකේ ඉන්න ස්ටුඩන්ට්ලා වෙන්නේ 22 කියදී උඩ ගියා. බලන්න ඉතින් මෙහෙනේ 22 වෙද්දි ඉවරයි. මේ වල ලී වලින් හදන ඒවා එක එකම. මෙතන මේ ලී වලින් හදන වර්ක්ෂොප් එකක් තියෙන බලන්න. අර අපි පන්සල් වල එහෙම දකින්න ඩීටේලින් それで作った作品がここに置いてあって、これはバウンドフィニッシュね。築地に土地がされますね。で、これはこっちは絶対売られないものなんですけど、 なんとじゃあもう木工 මේ ඔක්කොම මේ අතින් ඇඳපු ඩ්‍රොයින්ග්ස් මේ මෙයාලා මේ බලන්න ප්ලෑනින් 書いてる。 මේ මෙයාලගේ බැංච් එකේ අය ඇඳපු අලු මේ බලන්න මේකේ තමයි මෙතන තමයි අර ප්ලෑන් අඳින්නේ නකයි これあれだね、これさ、東南アジアだったらいいんじゃないの、ここ水があってさ、あそうです水来てもさ、あそう水来ても大丈夫なような、あそうですねいいでしょ。あそうだけどこれは木だとあれだから、そうさっきほら、さっきあ話したそう紙要するにそうですね丈夫で腐らないあ素材を使えば、もうずーっとここで暮らせるんだ。あでここに紙を置いてこう線やったり引いたりねあするわけだ。これは模型なんだけど、はいどういう家ですか。どういう家にこれを使いますかと。どうして先生これは短いいやそうだから尊敬こうやって入るんじゃなくて、尊敬の意味尊敬っていうかあの要するに自分の、そうで威張って入るんじゃなくて、はい要するに自分の地位に低くお茶だからね、お茶の心っていうのはね、そういうකියන්නේ මේක අර මේ තේ මේකේ තියෙනවා මෙහි අර කෝචා මේ ඕචා
මේ සම්ප්‍රදායට ඒකට හදලා තියෙන්නේ කියන්නේ නැමිලා ඇතුළට යන්න ඇතුලේ මේ අර තේ බොන අර මොකද්ද これはなぜかというとこれはケースつけてるでしょ雪が落ちてくるよ自然に ආ 傾斜つけてるだけどこれね ආ これが日本独特のなんでこの柱どういう役目ですかこれ මේ ඔක්කොම විස්තර කියලා දෙන්නේ මේ අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් ලොකු මහත්තයා. ඔයාලා දැනුවත් තියෙනවා මං ඉතින් මේ ඔක්කොම දාන්න නැහැ. මං ඔක්කොම රෙකෝඩ් කරාට ඔයාලට තේරෙන්නේ නැහනේ. මට තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ උනාට අර කියන ඕවරෝල් ලිමි එක තේරෙනවා. මේ පොඩ දාන්න ඔමසිරේ පාට් වැඩි දික් කරන්න ඕනේ නැහැ. මට තේරෙන එකම දේ තමයි මේ ජප්ප මොනවා කරත් මේ පර්ෆෙක්ට් කරනවා. අර ටෙක්නොලොජි එකක් අපි වෙන හිතුවට මේ අපේ අර 7 එකේ තෙන්චෝ දැන් ඔයාලා අර බර්ත්ඩේ බ්ලොග් එකේ එහෙම දැක්කේ එයාත් මේ දයිකකෝ එකේ ගකුසේ කෙනෙක් තාම මේ ග්‍රැජුවේට් වෙලා නැහැ තව මං හිතන්නේ කාලයක් තියෙනවා එයාට අවුරුදු 24යි මේ දැන් 25 යපුවන් දිනේ තිබ්බේ මේ බ්ලොග් එක බලන්න මම දාන්න මේ එයාත් මේ දයිකකෝ එකේ ගකුසේ කෙනෙක් මොකක් හරි පොඩි ඉවෙන්ට් එකක් තියෙනවා ඒක බලන්නත් ආවා 皆様本日はお集まりいただきありがとうございます。始まる前にちょっとお願いがあります。寺は桂の押し柱修羅の仇は出そう源の神 මුලින් වල බැලුවේ මොකද්ද කියලා නම් තේරුන්නේ නැහැ. සම්භාව්‍යමකයි දැන් නම් මේ kanji ලියන්නේ. でこの中にはボンジュールが入って පින්සලේ ලොකු よ මරු මේ ස්කූල් කල්චර් එක නිකන් අර ඩයරි ඔෆ් ද වෙම්බි කිඩ් එකේ හයි ස්කූල් එකට ගියාගෙන නෝන අපි ආයෙත් එළියට ආවා පොඩ්ඩයි බිරු එකේ ඇතුළ පොඩ්ඩක් බලලා අන්න එළියේ ෂෝ එකක් කරනවා පොඩ්ඩක් වහිනවා රස්ස දැනට පොඩ්ඩක් කැස්සක් ආවා පොඩ්ඩක් සිංහලට බලලා මම තමයි ඉතින් දයිගකු මාර ඒ කියන්නේ මරු සුපිරි මන්නම් කියන්නේ මේ දයිගකු යන්න ආසාවක් තිබ්බේ නැතත් කට්ටිය ඇවිල්ලා මේවා බලන්න ඉතින් මුරියෝනේ මේ ෆ්‍රීනේ මේ බලන්න පුළුවන් ඉතින් ඇවිල්ලා මේ මාර කියන්නේ මාර දෙයක් ඇත්තටම ආසයි හිතෙනවා ඔයාලට ඉතින් වැදගත් වෙයි කියලා මම මෙහෙමයි පුළුවන් දිග වෙයි vlog එක පුළුවන් තරම් ඉතින් කපලා දාන්නම් ඔයාලා වැදගත් කෙනෙක් බලන්න ඉතින් මේක මේ ඔයාලට බලන්න වගේ මටත් මෙමරියක් විදිහට මේ ෂෙයා කරන්න සුපිරි දැන් අපි යන්නේ මේ බිල්ඩින් මැනුෆැක්චර් කරන ඒ කියන්නේ මැෂින් වලින් එක එක දේවල් හදන ඩිපාර්ට්මන්ට් එකට බලන්න යන්නේ මේ කාලේ තියෙන ඩිපාර්ට්මන්ට් ඔෆ් මැනුෆැක්චරින් ඒකට ගිහින් බලමු මෙන්න භාණ්ඩයක් තියෙනවා අර පදින වීඩියෝ එකක් තියෙනවා ඒ සිංකාර රොකට් හදන හැටි රොකට් ස්ටරල් තියෙන දේවල් නම් මම මේකේ මේක එක ක්‍රියේෂන් තියෙනවා මේක CNC කපපුවා මේ CNC මැෂින් වලින් කපපු කෑලි තමයි කරපු එක ඉනෝවේෂන් වැඩනේ එක ඉන්ස්ට්‍රුමන්ට් හදලා මේ ආඩිනෝ බෝඩුත් තියෙනවා මේ මෙතන අර මේ ස්මයිල් බැජ් හදලා දෙනවා ඒ වෙලාවෙම මේ තියෙන CNC මැෂින් ここで品物を置いてここで切ったり穴開けたりします මේ මොකද්ද ෆෝටෝ
මේ තියෙන්නේ CNC machine. Japanese technologies තමයි. line වල ඉන්නේ මේ ඉන්න මෙතන ඉන්න පොඩි එකා එලවන්නේ කරේ. Ini con la tastea, Samo i sodes. Abite kabor Bangladesh kare ami sinhala ugoyanda. Lakiriya. Daika kuenda asa itana. Kando kattiyat ekkane mama asa දේවල් මේකේ නෑ මම IT පැත්තෙන් යන්න බලන්නේ. ඒ උනාට මාරු 今日土曜日から休みが来てる映画だって言ってる。来てます。ねえ。来てるんだよちゃんと。もしかしてだけど。もしかして。 අපි දැන් යනවා කෑම කන්න පොඩ්ඩ වැසි ගතියක් තියෙනවා අවුලක් නෑ. දැන් වෙලාව 11:45ට විතරයි. ආරේවා බංග්ලාදේශ ඔමිසේ. සොක්ක. प्रिंसिपल अभी मैं कैम स्कूल का नहीं रहा जूनिजी में देने जूनिजी हान पकड़ना है अभी तक कैम स्कूल में देना है क्या कैम का साली देना स्कूल में मैरन देना है देगा वो लोग उतने लम्बा दायक करने आटा देने की रही ने अतने तमाम सिंधु का है नेता बने तो वो पटंगा इधर බෝඩික්ක වගේ කෙල්ලෝ ඉන්නේ තාම ලංකාවේ එකක්වත් හම්බුන්නේ නැහැ මොකක්වත් නැහැ මේ ජයිකකු එන්න මොනවද තියෙන මොටිවේෂන් තමයි ඔය ලස්සන කෙල්ලන් සිටීම බලන්න ඕනේ සුපිරිය මේ හයියෙන් කෑ ගන්න වෙයි දෙන්න කට්ටිය ඉන්නවනේ මේ කඩෙන් දුන්නාර පත්තෝඩු ලින්ද යන කන පොඩි සෝස් එකක් වගේ මෙතන මේ කුළු බඩු වර්ග තියෙන්නේ කහ මිරිස් කුන්න නැද්ද කහ නම් මෙහෙට ඔයාවෙන එක වෙච්ච එක එක මේ හරි දැන් ඔක්කොම ඉවරයි මේ ආයේ දැන් කණ එක තමයි තියෙන්නේ මේ ඒ ඇස්සේ මේ සර්වර් එකකින් දාලා තිබ්බා මේ මැසේජ් එකක් අද මේ දෙකේ ඉඳන් ඕන්න shift එකක් තියනවා කරන්න කියලා දැන් මම බැලුවේ ඒකට යන්නම් කියලා ඉතින් කන එක විතරනේ කන එක න සර්වර් එකට ගිහිල්ලත් කන්න පුළුවන් දැන් ඒ හින්දා මේ යන්නම් කියලා බැලුවේ අර ඒ සින්දු යනවා සින්දු අහන්න විතරයි බැලුනේ ඉතින් ඔය ටික තමයි තියෙන්නේ ඉතින් ඔය යන එන ටිකනේ ඉතින් මේ හොඳයි ඉතින් දයිකකු ටුවර් එක එන්න ආසා හිතෙනවා ඉතින් දයිකකු යනවා කොහමද මේ බලමුකෝ මේක යන්නේ මට IT සෙක්ටර් එකෙන් යන්න තියෙන්නේ අපි මුලින්ම මේ සෙන්සෙන් අහලා පොඩ්ඩක් ඉන්නකෝ මෙන් බයි බෙල් කප්පි වගේ අර හරි අපි ගියා කොහොමද නිදපස්ක? සෙන්සර් කිව්වා මම අම්මෝ සීතල සෙන්සර් කිව්වා ඉස්කෝලේ කට්ටිය වෙනම ගියා කන්න මම මේ කන්න නැතුව පොඩ්ඩක් වෙන පැත්තකට යනවා තනියම දැන් මේ පොඩ්ඩක් වටපිට බලන්න මම මේ මියුසිකල් ෂෝ එක බලන්න එන්නේ නැද්ද ඔයගොල්ලෝ මියුසිකල් එක බලන්න දැන් මේ යනකම ඉස්කෝලේ එන් වුණා ආයෙ ඉතින් බලන්න දෙයක් නැහැ මං කිව්වා මට පොඩි වැඩක් තියෙනවා කියලා මං ආවා ඉතින් මෙයාලා කන්න ගියා මේ වань සින්දු කියනවා අම්මට සිරියල ගියා ටොප් වල අම්මට හරි දැන් මේ යනකම් ඉන්නේ පොඩ්ඩක් වැස්සක් තියෙනවා උච්චර තමයි ඉතින් දයිගව බ්ලොග් එක මම මේ පොඩ්ඩක් මේ කනකන් කට්ටිය මේ හිටියේ මේ බලන්න සල්ලි දුන්නා මේ එතන යෙන්නේ 1200ක් තියෙනවා ඉස්කෝලේ ගන්න දුන්නේ අවුලක් නැහැ මට කෝච්චියෙන්ට 400ක්ද කොහෙද ගියා ඒක කව කණ්ඩ ඕනේ නැහැ ඉතින් මෙහෙම ගිහිල්ලා මේ මොනවාරි කනවා ඉවරයි එතකොට ඒ ප්‍රශ්නේත් ඉවරයි දයිගකු කේස් එක කොහොම තමයි පට්ට ලස්සනයි ප්ලේස් එක හිමවැටෙන කාලේට එම සුපිරිදී මේ සකුරා ගස් තියෙන්නේ මේ සකුරා පිපෙන කාලේට එම නියමයට තියෙන එලකිරි. ඕක තමයි දයිගව බ්ලොග් එක මේ ඔයාලට මේක අර වෙනදා වගේ ආතල්ලයක් නැහැ ඉතින් මේ මට නම් ඉතින් පට්ට මේ ලංකාවේ එකෙක්වත් හම්බුන්නේ නැහැ. ඒක තමයි දුකට කාරණාව. මේකේ නැහැ කියලා කිව්වා දෙතුන් දෙනෙක් ඉන්න කතාවකුත් කිව්වා දන්නේ නැහැ හරියට. ඒක තමයි ඉතින් මේ
හරිද එච්චරයි දයික එච්චරයි බයි අපි ගියා ඕකේ හරි හරි